අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම විශ්වාන්තර YouTube නාලිකාවට. අද මම මේ වීඩියෝ එක කරන්නේ යම් කාලයක නිහඬියාවකට පස්සේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ගෙවී ගිය දිනයන් වලදී මමත් ගොඩක් දේවල් සම්බන්ධව අධ්‍යයනය කළා. ඒ වගේම තමයි මටත් ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ සියලු දේවල් වලින් ලබාගත්තා වූ අත්දැකීම් ඔබත් සමග බෙදා ගන්න පෙර පරිදිම නැවතත් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 2025 වර්ෂය සම්බන්ධව. මම දරන මතය තමයි මම අද ඔයාලට මේ අරන් එන්නේ. ඉතින් ඔයාලා ගොඩක් අයට මේ 2025 වසර එහෙම නැත්නම් මේ ගෙවෙන කාලය ඉතා පීඩාකාරී කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් ප්‍රශ්න කාර්යවල වලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ අපිට ගොඩක් ව්‍යසන සම්බන්ධවත් වුණා. ඉතින් ඒ වගේ ගැටලුකාරී කාලයක් තමයි අපි මේ හැමෝම පහු කරමින් පවතින්නේ. ඉතින් අපි අද බලමු ඇයි මෙහෙම වෙන්නේ, මේකට හේතුව මොකක්ද? මම මේ සම්බන්ධව දකින්නේ මේ දේවල් වලට හේතුව විදිහට මේ ගෙවෙන කාලය තුල අපි සියලු දෙනාටම පරීක්ෂණ කාලයක් තමයි අපි මේ පහු කරමින් පවතින්නේ. පරීක්ෂණ කාලයක් කියන්නේ අප තුළ තිබෙනා වූ දුර්වලතා, එහෙම නැත්නම් අපේ තිබෙනා වූ යම් දුර්වල ගතිගුණයන් වලට, එහෙම නැත්නම් අපේ දුර්වල සිතුවිලි වලට සරලවම කිව්වොත් අපගේ දුර්වලතා වලට පහර දෙන කාලයක් තමයි අපි මේ පහු කරමින් පවතින්නේ. ඉතින් අපි කරන දේවල් හැමෝම හොඳට හිතලා මතලා, يعني වෙනදටත් වැඩිය හොඳට හිතලා සිහි බුද්ධියෙන් කළ යුතු කාලයක් වෙනවා මේ කාලය. මොකද අපි හිතන්නේ නැති, يعني අපි කවදාවත් නොහිතපු විදිහේ ප්‍රශ්න කාර්යවල ගැටලු අපිට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ තුලින් අපේ අතින් ගොඩක් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. අකුසල් කර්ම සිද්ධ වෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද මම කලිනුත් කිව්වා මේ ගෙවෙන්නේ පරීක්ෂණ කාලයක් කියලා. ඒකෙදි ඔබට වඩාත් සංවේදී වන කර්ම, එහෙම නැත්නම් ඔබ වඩාත්ම සංවේදී වන අවස්ථා, සංවේදී වන පුද්ගලයන් මාර්ගෙන් ඔබට පීඩා සිද්ධ වෙන්න පුළුවන්, ගැටලු ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථා ඇති කරවලා ඔබ ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද? ඒ මුහුණ දෙන ආකාරය, එහෙම නැත්නම් ඔබ ඒ අවස්ථාවේදී හැසිරෙන විදිහ ගැන නිරීක්ෂණය කරන කාලයක් තමයි මේ ගෙවෙමින් පවතින්නේ. මම මේකට උදාහරණයක් කියන්නම්. හිතන්න දැන් ඔබට ඔබ දන්න කෙනෙක් හරි අසල්වැසියෙක්, ඔබගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔබ රැකියාව කරන ස්ථානයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට විවිධාකාරයේ ගැටලු ඇති කරනවා. ඉතින් ඔබට විවිධාකාරයේ ප්‍රශ්න ඇති කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබට විවිධාකාරයේ පීඩා ඇති කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට යంత్ర මන්ත්‍ර හදිහෝනියම් දේවල් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මෙතෙක් ඒ දේවල් වලදී ඔබ හිතුවේ කමක් නැහැ, ඕන දෙයක් කරපු දෙන් මම මගේ පාඩුවේ ඉන්නවා. එහෙම නැත්නම් අය ඕන දෙයක් කරපු දෙන් මම ධර්ම මාර්ගයේ යන කෙනෙක්, මට ඒ දේවල් වැඩක් නැහැ. එහෙම නැත්නම් ඔබ හිතන්න පුළුවන් ඒ මොනවා කළත් වැඩක් නැහැ, මම අදහන ආගම විශ්වාස කරනවා, මම අදහන දහම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා මට ඒ කවුරුත් කරන දේවල් වලින් වැඩක් නැහැ, ඒකෙන් මට හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතලා ඔබ මෙතෙක් ආව වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ කාලය තුල හිතෙන්න පුළුවන් ඇති වෙන ගැටලු නිසා, ඔබට ඇති වෙන පීඩා නිසා මේකට හැමදාම නිකන් ඉන්න හොඳ නෑ, මාත් මොන හරි කරන්න ඕනේ කියන එක. ඉතින් මේ වගේ සිතුවිලි ඔබට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට දෙවියන් බුදුන් කෙරෙහි තිබ්බා වූ විශ්වාසය අඩු වෙන්න, එහෙම නැත්නම් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ගැන ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. මොකද මේක තමයි ඔබව පරීක්ෂා කරන කාලය. ඉතින් ඒකෙදි ඔබ බොහොම ඉවසීමෙන් යන්න ඕනේ. කලින් වගේම කවුරු මොනා කළත් ඔබ අදහන ආගම
ඔබ විශ්වාස කරනවා නම්, ඔබ ඒ දහමට අනුව ජීවත් වෙනවා නම්, ඒ කවුරු මොනවා කළත් ඔබට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යම් පීඩාකාරී දේවල් වුණත්, යම් ගැටලුකාරී දේවල් වුණත් ඒ සියල්ල අනිවාර්යයෙන්ම निराකරණය වෙලා අවසානයේ ඔබට ජයග්‍රහණය උදා වෙනවාමයි. ඉතින් ඒකෙදි ඔබ ඉක්මන් වෙලා වැරදි තීරණ ගත්තොත් ඔබට මේ කාලයේදී ඇති වෙන ගැටලු පීඩා ඔබට ජීවිත කාලය තුලම පසුතැවීමට ලක් වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩක් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න කියලා මම කියනවා හැමෝටම. ඒකයි මම කිව්වේ මුලිනුත් මේ ගෙවෙන්නේ පරීක්ෂණ කාලයක් කියලා සියලු දෙනාටම. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා බොරුවෙන්, වංචාවෙන්, ඒ වගේම අනිත් අයට ගැටලු ඇති කරමින් පීඩාකාරී ලෙස ජීවත් වෙන අය ඉන්නවා. ඉතින් එයාලටත් මේ යන්නේ අන්තිම නරක කාලයක් කිව්වොත් නිවැරදි. මොකද තමන් කරපු වැරදි වලට අනිවාර්යයෙන්ම ඉදිරියේදී දඬුවම් ලැබෙනවාමයි. ඒ වගේම තමයි මම මේ කතා කරන විෂයට අදාළව කතා කළොත් අපි දන්නවා ගොඩක් අය මේ දේවාලවල් පවත්වගෙන යනවා. ඉතින් මේ දේවාලවල වල ගොඩක් වෙලාවට කෙරෙන්නේ අනිත් අයට අහිතකර දේවල්, අනිත් අයට අනින්න පුඩු වෙන අධිහෝනියම් වගේ දේවල්. ඒ වගේම අනිත් අයගේ දේවල් උදුරා ගැනීම, ශක්ති උදුරා ගැනීම වෙන පුළුවන්, ඥාති මේ උදුරා ගැනීම වෙන පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කළා නම් අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඔබට ඒ සියල්ලටම දඬුවම් විඳීමට සිද්ධ වෙන කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ කාලය තුල විතරක් තමන් අර කලින් කරපු කොම අකුසල් ටික මේ යටපත් කරගෙන මේ කාලය තුල විතරක් වැරදි නොකර ඉන්න, ඒක ඇත්තටම කිව්වොත් හරිම මෝඩ වැඩක්. මොකද තමන්ට කලින් වැරදි වෙලා තියෙන්න පුළුවන්. නමුත් තමන් ඇත්තටම අවංකවම නිවැරදි වෙන්න උත්සාහ කරනවා නම් තමන්ගෙන් වුණා වූ ගැටලු, තමන්ගෙන් වුණා වූ වැරදි සියල්ල අවබෝධ කරගෙන ඒ සියල්ල නිවැරදි කරගෙන ඔබ යනවා නම් අන්න ඔබට අවස්ථාව තිබෙනවා. එහෙම නැතුව ඔබ මේ මොහොතට විතරක් යහපත් බව පෙන්වන්න හදනවා නම් ඒක ඔබ විසින් කරගන්නා වූ, ඔබටම කරගන්නා වූ ලොකු අවඩක් විදිහට තමයි මම දකින්නේ. මොකද ඔබට ඔබගේ හිත රවට්ට ගන්න බෑ. මේ වෙලාවේදී සෝබා දහම විසින් ඔබව නිරීක්ෂණය කරන්නේ. ඉතින් ඒක නිසා අවංකවම තමන්ගේ හිතට අවංකව ජීවත් වෙන පුද්ගලයන්ට සහ දහමට අනුව ධර්මානුකූලව ජීවත් වෙන අයට මේ අවස්ථාවේදී ඇත්තටම ඊ타මත්ම යහපත් දේවල් ඉදිරියට අත්දකින්න පුළුවන් වෙනවා. ඉතින් සියලු දෙනාටම එකම විදිහේ පීඩා ඇති වෙන්න පුළුවන්. ඔබ කොච්චර හොඳ කෙනෙක් වුණත්, කොච්චර යහපත් කෙනෙක් වුණත් ඔබට ඔබ ළඟින් ඉන්න පුද්ගලයන් නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්, කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඉතාමත් දුෂ්කර ආර්ථික ගැටලු ඇති වෙන්න පුළුවන්. අසනීප රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඔබේ ජීවිතය ගැන කලකිරෙන්න පුළුවන්. ජීවිතේ පා වෙන්න පුළුවන්. ඒ කිසිම අවස්ථාවකදී ඒ මොනම හේතුවක් නිසාවත් ඔබ ජීවිතය ගැන කලකිරෙන්නවත්, ඔබ ජීවිතය ගැන දුකටපත් වෙන්නවත්, ඔබගේ ගැටලුව ගැන හිත ඔබ පීඩා විඳින්නවත් එපා. මොකද ඒ ඇති වෙන කුමන හෝ ගැටලුවක්, කුමන හෝ පීඩාවක් ඇති වෙන්නේ ඔබට විතරක් නෙමෙයි. මීට කලින් ඕන තරම් එහෙම වෙච්ච අය ඉන්නවා. එහෙම ඔබ වගේම ඒ වගේ ගැටලු ඇති වෙච්ච බොහොමයක් අය ඉන්නවා. ඉතින් ඒ සියල්ල తాවකාලිකයි. කිසිම වෙලාවක සතුටවත් දුකවත් සදාකාලික නැහැ. ඉතින් ඒක නිසා ඔබ ජීවිතේ කලකිරීමකට, දුකකටපත් වෙන්න එපා. ඒ සිද්ධ වෙන සියලු දේ තුලින් ඔබට අවසානයේ ගන්න තියෙන්නේ මේ සියල්ල අනිත්‍ය බව. මොකද ඔබ යහපත් කෙනෙක් නම්, ඔබ යහපත් විදිහට ජීවත් වෙන කෙනෙක් නම් ඔබට මේ මොහොතේ ගොඩක් වෙලාවල ජීවිතේ අනිත්‍ය බව වටහා ගන්න, එහෙම නැත්නම් අනිත්‍ය බව වටහා දෙන්න අවශ්‍ය කරන දේවල්, අවශ්‍ය කරන සිදුවීම් ඔබට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ තුලදී ඔබ කලකිරීමට, දුකටපත් නොවි මේ අනිත්‍ය ස්වභාවය අඳුන ගන්න, අනිත්‍ය ස්වභාවය වටහා ගන්න
ඒ අඳුනාගෙන ඒ වටහාගෙන ඔබගේ ජීවිතය ඉදිරියට ඔබ සකස් කරගෙන යන්න. ඉතින් ඔබ අනිත් අයට ගැටලුකාරී විදිහට ජීවත් වුණු පුද්ගලයෙක් නම් ඔබට අවස්ථාව තියෙනවා ඒ සියලු වැරදි නිවැරදි කරගෙන අලුතින් ඔබගේ ජීවිතය හරි විදිහට ධර්මයට අනුව ධර්මානුකූලව සකස් කරගන්න. එහෙම නැතුව ඔබවම රවට්ට ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඒකට ඉදිරියේදී දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී බොහෝ රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගැටලුකාරී කලබලකාරී සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. ගොඩක් හිතවත්ව හිටපු අය එකපාරටම වෙනස් වෙන්න පුළුවන්. එකපාරටම තරහ වෙන්න, එකපාරටම ඔබ හැර යන්න පුළුවන්. ඉතින් ඔබට නොහිතපු ආකාරයේ ආර්ථිකමය ගැටලු එහෙම නැත්නම් ඔබ කර ඉන්න රැකියාව ඔබට අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඔබ නොහිතපු ආකාරයේ මූල්‍යමය ගැටලු වලට ඔබට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඔබගේ ළඟම හිටපු ඔබගේ පවුලේ අය පවා ඔබට ඔබව අත්හැරලා දාන්න පුළුවන් මේ අවස්ථාවේ. ඉතින් මේ මොනවා වුණත් ඒ කිසිම අවස්ථාවක ඒ කිසිම දෙයකට ඔබ කලකිරෙන්නවත් දුක් වෙන්නවත් එපා. ඒ සියල්ල කර්මානුරූපී බව හඳුනාගෙන ඔබ පුළුවන් හැම අවස්ථාවකදීම ඔබගේ හිතට අවංකව ජීවත් වෙන සහ ඔබට පුළුවන් හැම අවස්ථාවකදීම ඔබ කුසල් කර්ම එහෙම නැත්නම් ඔබගේ කර්මය ගෙවා ගන්න අවශ්‍ය කරන පින් දහම් කරගන්න මතක තියාගන්න. එහෙම නැතුව කිසිම වෙලාවක ඔබ අනිත් අය කරන දේවල් වලදී අනිත් අයට එයාලගේ විදිහට උත්තර දෙන්න යන්න එපා. ඔබත් ඒ විදිහටම ඒ ආකාරයෙන්ම ඒ අය තත්ත්වයටපත් වෙන්න හදන්න එපා. අනිත් එක පුළුවන් හැම අවස්ථාවකදීම ඔබ දහමත් එක්ක එහෙම නැත්නම් පුළුවන් හැකි අවස්ථාවකදීම ඔබ අදහන ආගම එහෙම නැත්නම් ඔබ අදහන කවුරුන් හෝ ශාස්ත්‍රවරයෙක් බෞද්ධයෙක් නම් පන්සල් යන්න, කතෝලික ආගමික කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලියට යන්න. ඒ වගේ පුළුවන් හැම අවස්ථාවකදීම ඔබ ඒ සිද්ධාස්ථානවල වැඩිපුර ගැවසෙන්න. ඒක ගොඩාක් යහපත් මේ වෙලාවේ. අනිත් එක කිසිම කෙනෙක් ගැන මේ වෙලාවේ නිගමන වලට එන්න එපා. ඒ කෙනා මෙහෙමයි අර කෙනා මෙහෙමයි කියලා. මොකද මේ වෙලාවේ යන්නේ අපිට එහෙම නිගමන වලට එන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ සිදුවීම් සියල්ල දෙස ඔබ බොහොම උපේක්ෂාවෙන් බලන්න. කිසිම කෙනෙක් එක්ක ගැටලු ඇති කරගන්න එපා. එහෙම ගැටලු ඇති වෙන අවස්ථාවක් ආවත් ඔබ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. ඒක තමයි හොඳම දේ වෙන්නේ. ඉතින් කිසිම කෙනෙක්ට ඔබේ අතින් කරදරයක් පීඩාවක් නොවන ආකාරයට ජීවත් වෙන්න උත්සාහ කරන්න මේ වෙලාවේ. ඉදිරියේදී බොහෝ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී බොහෝමයක් අසනීප ලෙඩ දුක් වගේම ස්වභාවික විපත් ආපදා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ දෙනෙක්ට මේ අවුරුද්දේ අගෝස්තු වලින් පස්සේ මේ පීඩාකාරී තත්ත්වය අඩු වෙලා, මේ ගැටලුකාරී තත්ත්වය අඩු වෙලා මානසික සුවයක් එන්න තියෙන අවස්ථා වැඩි. ගොඩක් අයට මේ කාලේ නම් දැඩි මානසික පීඩාවන්, ඒ වගේම දැඩි මානසික ගැටලු වලට ලක් වෙලා ඇති. ඒ තත්ත්වය අගෝස්තු මාසයෙන් පස්සේ බොහෝ විට අඩු වෙලා යනවා, බොහෝ දුරට අඩු වෙනවා. ඉතින් එතකන් ඔබ බොහොම කල්පනාකාරීව සහ දැහැමිව ගත කරන්න, කිසිම දෙයකට කලබල වෙන්නේ නැතුව. ඉතින් ඔය ටික තමයි මට අද ඔයාලට කියන්න ඕනුනේ. ඉදිරියේදී රට තුලත් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්, කලහකාරී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්න කියන ප්‍රභු පැලැන්තියේ පුද්ගලයන්ගේ අභාවයන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සේරමත් එක්ක ඔබගේ ජීවිතයේ එන පීඩාවන් වලදී, ගැටලු වලදී ඔබ ඉතා කල්පනාකාරීව සහ ධර්මානුකූලව ඔබගේ ජීවිතය ගෙන යන්න කියන එක තමයි මම අද කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නැවත
අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.